අදත් හැමෝම අයිබන් කියල පිගන්න අපේ YouTube චැනල එකට. ඉතින් අද වීඩියෝකත් ට්‍රේඩර්ස් ලවෙනුවෙන් අරගෙනාවේ අටස් පලට්ෆෝර්ම් එකෙන් රිලිස් කර අපහුගේ දවස්සල අලුත් ටූල් සෙට් එකක්. ඉතින් MBO බන්ඩල් කෙලේ ගැන මාකට් බයිෝඩ. ඉතින් මේකෙදී ප්‍රධාන වශයෙන් ටූල්ස් 3ක් රිලිස් වුණා. ඉතින් සුපිරි ටූල්ස් 3ක්. ඒ ටූල්ස් තුනෙන් එකක් අද මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න යන්නේ හදාගන්න විදිය සහ මේකේ තියෙන ප්‍රයෝජනවත් භාවය ගැන කියලා දෙන්න. ඉතින් අපි ඉක්මනටම යමු ඒ වීඩියෝ එකට. හොඳයි මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ iceberg tool එක පාවිච්චි කරන විදිය. ඉතින් මට available වෙලා තියෙන්නේ මේ bundle එක available වෙන්නේ ultra license තියෙන අයට විතරයි මේ වෙනකොට. ඉතින් ඒක තියෙන අයට මේක මේ විදිය available වෙලා ඇති පෙන්නනවා මෙතන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන iceberg tracker කියලා මේකේ ගොඩක් settings තියෙනවා. ඔයා trade කරන ඉන්ස්ට්‍රමන්ට් එකට අදාළව ඒකේ තියෙන settings වලට අදාළව ඒකේ behavior එකට අදාළව මේක කස්ටමයිස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තින්නේ මේකේ settings ටික ඔයාලට මේ settings ඔයාලට කැමති විදියට තමන්ගේ ඉන්ස්ට්‍රමන්ට් එක තමන්ට හුරු වෙන්න ඕනේ. ඒකේ behavior එක ඒකට අදාළව තමයි මේක අපි use කරන්නේ. මොකද සමහර ඉන්ස්ට්‍රමන්ට් එකක iceberg එකක් තවත් සමහර එකක විදියට සමාන නොවෙන්න පුළුවන්. ඒ නිසා දැන් මෙතන මේකට අදාළව හදාගන්න ඕනේ. මේ මම දැන් ඔයාලට මෙතන සාම්පල් එකක් විදිහට පෙන්නන්නම් මේක යූස් කරන හැටි. රයිට්. ඉතින් දැන් ඔයාලට පේනවා ඉතින් මේක දාගත්තට පස්සේ දැන් මම මෙතන ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙතන මේ විදිහට මම settings හදාගත්තා. මෙතන ඔයාලට පේනවා ඇති 20ක iceberg එකක් තියෙනවා. මෙතන 50යි, මෙතන 100යි මේ විදිහට තියෙනවා. ඉතින් මේ ඔක්කොම buy iceberg එක කියන්නේ මාකට් එකට වැටෙන්න නොදී iceberg orders place කරලා අරගෙන තියෙනවා මාකට් එක. ඊට පස්සේ ඔයාලට පේනවා මාකට් එක අප් වෙලා ආයිම ඩවුන් වෙලා තියෙනවා. ඉතින් මෙතන මාකට් එක උඩට එන්න නොදී මෙතන sell iceberg එකක් place කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට පේනවා ඉතින් මාකට් එක ඩවුන් එකට ගිහිල්ලා තියෙනවා. රයිට්. ඉතින් මේ iceberg identify කර ගැනීම සෑහෙන වැදගත්. මොකද මේක පෙන්වන්නේ නැහැ level 1 data වල විශේෂයෙන්ම පෙන්වන්නේ නැහැ. ඉතින් level 2 වල පෙන්වන්නෙත් නැහැ. level 3 data වල තමයි මේක හරියටම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හොඳ tool එකක් level 3ත් එක්ක යන්න පුළුවන්. රයිට්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේකේ tool එකට ගියාම ඔයාලට පේනවා මේ iceberg එක place වෙලා තියෙන්නේ කොතනදද contracts කීයක් ඇවිල්ලා තියෙනවද කියන එක. ඉතින් මේක සමහරලාට පෙන්වන්නේ එක contract එකයි. හැබැයි ඒ contract එක execute වුණු ගමන් එයාලා ඊළඟ එක එතනට ශනිකව load කරනවා. ඒක තමයි iceberg එකක් කියලා කියන්නේ. ඉතින් hidden orders ගොඩක් තියෙනවා යට. ඉතින් මේක identify කරගැනීම සෑහෙන වැදගත්. මොකද නැත්තම් වැරදි decisions ගන්නවා මාකට් එකේ. ඉතින් මේක දන්න කෙනා හරි decision එක ගන්නවා. හරි. ඉතින් මේ ගොඩක් හොඳ tool එකක්. ඉතින් මීට මේ හා සමාන ඒවා ඇති. හැබැයි මේක ඇවිල්ලා full accurate real market data එකත් එක්ක වැඩ කරන tool එකක්. MBO bundle එක. ඉතින් මේක limited time free ලැබෙනවා ultra license තියෙන අයට. ඊට පස්සේ මේක ගෙවලා තමයි ගන්න වෙන්නේ. right. ඉතින් දැනට මේක ultra license එකක් තියෙන කෙනෙකුට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. හරි. ගොඩක් හොඳ tool එකක්. තමන්ගේ trading journey එකට විශේෂයෙන්ම යොදා ගන්න පුළුවන්. ඒක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. right. ඉතින් මේකේ තව තියෙනවා stock tracker එක, ඊට පස්සේ sweep tracker එක. ඉතින් මේ දෙකත් සුපිරි tool දෙකක්. ඒ දෙක ගැන මම වීඩියෝ එක ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට ගොඩක් අලුත් දේවල් සාමාන්‍ය ඔයාලට හොයාගන්න බැරි ගොඩක් දේවල් මම මගේ channel එකෙන් ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න, දන්නේ නැති කට්ටියට share කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් පහත comment section එකේ දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බෙමු.